බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สารณากมนังสัมพุนนังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอาทินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิเมติสารณสหิตโวปัญจศีลปฏิปดาวමෙලොව දියුණුව පිණිසද පරලොව සුගතිය පිණිසද මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසද හේතු වේවා වාසනාම වේවා ලෝතුරා තථාගත සම්මා සම්බුදු ධානන් වහන්සේගේ උත්තරීතර බුද්ධ වචනයට අනුව යොතුම් ධර්මයේ ශ්‍රවණය කරන්නට සද්දිව්‍ය ලෝක තලවල වැඩ වාසය කරන සියලුම දිවි දේවතාවුන් වහන්සේලාට ඇහෙන්නට සද්දිව්‍ය ලෝක තලයෙන් අකනිටක් බඹලොව දක්වා විහිදෙන්නට අකනිටක් බඹලොවින් නාලොව දක්වා විහිදෙන්නට සාදු නාදයක් පවත්වමු දෙවියන්ට ආරාධනා කිරීම සඳහා समन्त चक्रवालेषु अन्तरा गच्छन्तु धीरधा सद्धम्मं मुनिराजस् सुनन्तु सगमुखधम् धम्मसवण कालो अयं भदन्ता धम्मसवण कालो अयं भदन्ता धम्मसवण कालो
සත්තං බුද්ධභාද දුල්ලභෝ දුල්ලභං ච ඛන සම්පත්ති සද්ධර්මෝ පරම දුල්ලභෝ. මේ සද්ධාවන්ත දෙන්නතුන් සෝදානම් වෙන්නේ ලෝතුරා තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ත්‍රි භුව මණ්ඩලෙන් දේශනා කොට වදාරන්නට යෙදුනා වූ ඒ උත්තරීතර වූ සද්ධර්මයෙන් හිතා මේ මහාන ජීවිතයේ පුරාවටම අවබෝධ කර පරිදි ඒ බණ දහම් ප්‍රගුණ කරපු පරිදි මගේ අත්‍යන්ත මේ දේශනා කරන්නට සූදානම් වෙන මොහොත. ප්‍රථමයෙන්ම මගේ අත්‍යන්ත මේ ආකාරයෙන් බණ දහම් දේශනා කරන්නට කටහුරු කරපු ඒ ගරු කටයුතු චිනාගරුකාරාම විහාරස්ථානයේ ගරු කටයුතු අපේ ලොකු හාමුදුරුවන් වහන්සේගේ පාදාභිවන්දනයෙන් යුක්තව අවසරයි. සද්ධාවන්ත පින්වතුනි, මේ උත්තරීතර පින්කම් මාලාවේ අරමුණ කරගෙන තිබෙන්නේ සුජීවත්ව වාසය කරන පීඑන් විජේරත්න පියතුමා හා පීඑන් අංජනී ලතා මෞතුමියගේ ජීවදාන පින්කම නිමිති කරගෙනයි මේ සද්ධාවන්ත පින්වතුන් මේ වෙලාවේ මේ ගෙවෙන තප්පර කිහිපේ යොතුමෝ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ. ඒ වගේම මිර වසර 17කට පෙර මිය පරලොව යන්නට යෙදුනා වූ ජේ කිරා පියතුමාට ඒ වගේම වසර 7කට පෙර මිය පරලොව ගිය පීඑන් කව්වම්මා මෑණියන්ට ඒ වගේම වසර 5කට මිය පරලොව ගිය පීඑන් සෙනවි රත්න පියතුමාට ඒ වගේම සුජීවත්ව වාසය කරන දැනට රෝගාතුර තත්වයෙන් සිටින නිලම්මා උපාසිකා මාතාවට ඒ වගේම අද දින උපන් දිනය සමරන පීඑන් මාලනී කුසුමලතා මෞතුමියටත් මෙපින් අනුමෝදන් කරන්න කියන චේතනාව ඇති කරගෙනයි මේ සද්ධාවන්ත පින්වතුන් උත්තරීතර පින්කම් මාලාව සුද්ධ කරගන්න දෙන්නේ. බොහෝම කලාතුරකින් දකින්නට ලැබෙන බොහෝම කලාතුරකින් අපිට අහන්න ලැබෙන උත්තරීතර සද්ධර්මයට අවනිගාවක් නොවන පරිදි මගේ ඇත්තෝනේ පූජා භූමියද දෙව්ලොවක් වගේ සරසලා ලෝතර තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඒ ත්‍රි භුව මණ්ඩලෙන් දේශනා කොට වදාරන්නට යෙදුනා උත්තරීතර සද්ධර්මයේ අද අපි කවුරු ශ්‍රවණය කරන්නට යන්නේ. බුදු පියාණන් වහන්සේගේ දෙපස හිටපු ආනන්ද නන්ද රාහුල මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේලාගෙන් අවිද්‍යෙන් පැවතගෙන ආපු ඒ නිකේසේ ආර්ය මහා සංඝරුවන්ගෙන් පැවතගෙන ආපු ගෞරවතර මහා සංඝ රත්නයද ගෞරව ගෞරව භාරවේ පංච සෝවිදි නාදීන් මේ සද්ධාවන්ත පින්වතුන් තමන්ගේ කුසට වඩා හදවතා ඒවතුනේ සද්ධා සිතින් කවුරු සම්ප්‍රදානුකූලව ඒ බෙහෙත් ඔසුපෑන් මුසු කරපු ඒ බෙහෙත් උස්පෑන් මුසු කරපු ඒ පාවදෝවණය කරගන්නට යෙදුනා. මගේ ඇත්තන්ගේ ආනිසංස මම ධර්ම දේශනාවේ අවසානයේ දේශනා කරන්න. පින්වතුනි, නැවත වතාවක් උත්තරීතර සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කවුරු සාතුනාදයක් පවත්වනවා. ලෝතුරා තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේගේ කාලේ දා පටන් සත්ත මහා සාගරයටත් වඩා ලිහිදිරිය දන් දුන්න පින්වතුනි, උතුම් සම්මා සම්බුද්ධත්වයේ වෙන්නේ තමන්ගේ ශරීරයේ තිබ්බු ඇස්මස් ලේතිස් නහරක් පාසා දන් දුන්න සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් අසංකේය සාරා සංකේය කල්ප ලක්ෂයක් තිස්සේ උත්තරීතර සම්මා සම්බුද්ධත්වයට පාරමිතා පූර්ණේ කරා ඔබ මමත් වෙනුවෙන්
පින්නතුනේ ලෞතර තථාගත සම්මා සම්බුද්ධත්වයට දීපංකර පාද මූලෙන් නිවත නියත විවරණ ගත් දාපටන් අනන්ත ප්‍රමාණ දුක්ඛන්දරාවක් වින්දා උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. ඒ ඔබත් මමත් වෙනුවෙන් එදා වෙසක් පුර 15ක පොහොය දවසේ අසූරියන් වජිරාසනය මත දසමාර සේනාවක් පරාජය කරමින් දෙලෝක ධාතුවම කම්පා කරමින් මේ ඝෝර දුක්ඛිත සංසාරයෙන් ඈතර කරන්නට බුදු පියාණන් වහන්සේ සියලුම කෙලෙසුන් සංසිඳවා උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. එදා සම්මා සම්බුද්ධත්වයට පත් වූ දාපටන් ඒ පස්වග මහණුන්ට ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරපු දාපටන් බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුව මණ්ඩලෙන් දේශනා කොට වදාරන්නට යෙදුනා වූ 84000 ගාම්භීර සද්ධර්මයට අපගේ සිරසා වන්දනාව වේවා කියලා උත්තරීතර චේතනාව ඇති කරගෙන බුදු පියාණන් වහන්සේ එච්චර අප්‍රමාණ දුක්ඛන්දරාවක් විඳලා දෙඋත්තරීතර බුද්ධ ශාසනය පිහිටවන්නට යෙදුනේ. පින්නතුනේ මගේ අත්තන්ගෙන් මම ඉල්ලන්නේ එකම එක කාරණාවයි. බුදුහාමුදුරුවෝ එච්චර අප්‍රමාණ දුක්ඛන්දරාවක් විඳලා දෙඋත්තරීතර සද්ධර්මයේ දේශනා කරා නම් මගේ අත්තන්ට මේ ගෙවෙන පුංචි කාලයේදී ඒ උත්තරීතර සද්ධර්මයට අවනිගාවක් නොවන පරිදි සිත කය වචනය සංවර කරගෙන බුද්ධාලම්බන ප්‍රීතියෙන් උත්තරීතර සද්ධර්මයේ ශ්‍රවණය කරමු. නවත වතාවක් සාදු නාමයක් පවත්වමු. පින්තුනි ලෞතර තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ අද ජීවතුන් අතර නැති වුණා, ජීවමානව නැති වුණා. ඔබටත් මටත් හරි අරුම පුදුම පාඩමක් කියලා දුන්නා. උදේට පායන හිරු අවරින් බැහැලා යනවා වගේම ඒ වගේ උදේට පිපෙන මල හවසට විකසිත වෙලා මහ පොළොවට පස් වෙලා වැටෙනවා වගේම ඔබේ මතෙත් මේ ජීවිතවල යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන් අරුම පුදුම පාඩමක් කියලා දුන්නා. පින්වත්නි මේ ලෝතර තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් පහළ වෙච්ච මේ දුර්ලභ වූ බුද්ධ ශාසනයේ ඔබත් මමත් මේ දුර්ලභ වූ මනසක් භවයක් ලබා ගන්නේ. මේ දුර්ලභ වූ බුද්ධ ශාසනයෙන් මේ මහ පොළොවට පස් වෙලා යන්න කලින් යම්කිසි ඵලයක් ලබා ගන්න ඕනේ. ඒ ඵලයෙන් නම් තමයි පින්වත්නි බුදු පියාණන් වහන්සේ දේශනා කරේ උත්තරීතර චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් යන සතර මාර්ගඵල අවබෝධ කරගන්නට මේ පින්වතුන්ට මේ සද්ධර්ම පදේ එක සද්ධර්ම පදයක් හරි අවබෝධ වේවා කියන උත්තරීතර චේතනාවෙන් ප්‍රථමයෙන්ම ප්‍රාර්ථනා කරනවා. අද දවසේ උත්තරීතර පින්කම් මාලාවක් මැද ඒ රත්තරන් අම්මාටයි තාත්තාටයි කොච්චරනම් සතුටක් ඇද්ද නේද පින්වතුනි. අනේ අද මම බිහි කරපු මගේ රත්තරන් පුතා අම්මයි තාත්තයි ජීවමානව ඉද්දී අපිට මේ තරම් කරන්න පුළුවන් උපරිමයෙන්ම කරන්න පුළුවන් කෘතගුණ සැලකිල්ලයි මේක. අම්මා එදා දස මාසයක් කුස ඇතුලේ තියාගෙන පස් ආකාරයකින් විලිරුධාව විඳලා අපිය මේ ලෝකයට බිහි කරලා ආදරය, දයාව, කරුණාව, සෙනෙහස ඔක්කොම එකට කැටි කරලා අම්මගේ රක්ත වර්ණය ශ්වේත වර්ණයක් බවට පත් වුණා මේ තාත්තේ. අනේ මගේ රත්තරන් පුතා කියන දරු සෙනෙහස ඇතුණ වෙලාවේ මගේ ඇත්තන්ගෙත් මගෙත් මේ ලෝකයට බිහි වුණු පළවෙනි වතාවේ ඒ අම්මගේ ආදරය, දයාව, කරුණාව, සෙනෙහස ඔක්කොම එකට කැටි කරලා අම්මගේ රක්ත වර්ණයේ ශ්වේත වර්ණයක් බවට පත් වුණ ෂණ මාත්‍රයෙන් ඔබෙත් මගෙත් උගුරුකට තෙත්ුනේ අම්මාගේ ශ්වේත වර්ණ කිරිබිඳින්. ඒ ශ්වේත වර්ණ කිරිබිඳට කරන්න පුළුවන් උපහාරයක් තමයි අම්මේ තාත්තේ අද මේ ඔබ වෙනුවෙන් කරන්නේ.
මගේ අම්මයි තාත්තයි මේ ලෝකයට බිහි කරපු මගේ රත්තරන් පුතාලාද අම්මටයි තාත්තටයි කරන්න පුළුවන් උපරිමයෙන්ම මගේ පුතාලාද අම්මයි තාත්තයි වෙනුවෙන් කරනවා. ඒ අම්මගේ තාත්තගේ ලය මණ්ඩලෙන් ඇහුවොත් අම්මගේ තියෙන තාත්තගේ තියෙන සතුට කොච්චරයිද කියලා. අනේ අපේ හාමුදුරුවනේ කියා ගන්න බැරි තරම් සතුටක් මට අද කියලා අම්මයි තාත්තයි කියයි. එදා පුංචි කාලේ මගේ රත්තරන් පුතාලා අතපත ගාලා මම අද මේ විදියට ලොකු මහත් කරේ. අනේ අපේ හාමුදුරුවනේ බුදුහාමුදුරුව මෙහෙමයි කියලා මගේ රත්තරන් පුතාගේ දෑත් එකතු කරලා වන්දනා කරේ උවේ. මේ දියක් බලාපොරොත්තු වෙන්න නම් නෙමෙයි කියලා අම්මා කියයි. අම්මයි තාත්තයි කවදාවත් මෙච්චර ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද අම්මටයි තාත්තටයි හරිම ආකාරයෙන් සතුටක් ඇති. මේ ඉඩම නිකන් දෙව්ලොවක් වගේ ආලෝක පුහුන් පාන් පූජාවන් වලින් පුද පූජා කරන්නට යෙදුණා. ඒ වගේම පංච වාදනයෙන් මේ ඉඩම මේ පූජා භූමිය ශබ්දමත් විදියට ආලෝකමත් කරන්නට යෙදුණා. ඒ නිසා මේ තාත්තේ දස මාසයක් තිස්සේ කුස ඇතුලේ තියාගෙන පස්සාකාරයකින් විලිරුධාව විදලා මෙලොවට ජනිත කරන්නට යෙදුනා වූ ඒ රත්තරන් දුවල පුතාලා ඔක්කොමලා එකතු වෙලා අද අම්මගේ තාත්තගේ ජීවදාන පින්කමක් සිද්ධ කරනවා. අම්මයි තාත්තයි ජීවමානව ඉද්දි අම්මගේ තාත්තගේ ඇස් දෙකට දකින්න පුළුවන් උත්තරීතර පින්කම් මාලාවක්. අම්මයි තාත්තයි නැතුණාම පස්සේ මේ දේවල් කරලා වැඩක් නැහැ පින්වතුනි. අම්මගේ තාත්තගේ සිත චිත්ත ප්‍රමෝදයටපත් වෙන්න අද මේ පින්වත් දූ දරුවෝ එකතු පහදා වෙලා හරිම අලංකාරවත් විදියට මේ දාන පින්කම සද්ධර්ම පින්කම මේ පින්වතුන්ට අද බෙදා හරිනවා. ඒ අම්මයි තාත්තයි වෙනුවෙන් මේ සද්ධාවන්ත පින්නතුන් එකතු පහදා වෙලා ඒ පරම දුර්ලභ සද්ධර්මයේ අද ශ්‍රවණය කරනවා. හැමෝටම ලැබෙන්නේ නැති පින්කමක් පින්නතුනි මේක. හැමෝටම හිතෙන්නේ නැති, හැමෝටම පහළ වෙන්නේ නැති, හැමෝටම කරගන්න බැරි දානයන්ගෙන් උතුම්ම දානය වන ධර්ම දාන පින්කම අද ඔක්කොලටම පතුරවනවා. ඒ නිසා සිත කය වචනය සංවර කරගෙන මේ උතුම් වූ සද්ධර්මයේ ශ්‍රවණය කරමු. මේ සද්ධාවන්ත වෙන්නතොන්ට මේ උත්තරීතර සද්ධර්ම දේශනාව ප්‍රථමයෙන්ම මාතෘකා කරගත්ත ගාථාවක්. කිච්චු මනුස්ස පටිලාභෝ. පින්වතුනි මගේ ඇත්තන්ගෙන් මම පුංචි ප්‍රශ්නයක් අහන්නම්. කිච්චු මනුස්ස පටිලාභෝ. මොකද්ද පින්වතුනි මේ කිච්චු මනුස්ස පටිලාභෝ කියන්නේ? මොකක්ද? හරිම දුර්ලභ වූ මනුසත් භවයක් ඔබටත් මටත් මේ ලැබිලා තියෙන්නේ. නේද පින්වතුනි? හරිම දුර්ලභ වූ මනුසත් භවයක් ඔබත් මමත් ලබාගෙන ওই ගෙවුණු කාලය වැමෙන් ওই දුර්ලභ වූ මනුසත් භවයෙන් මගේ අත්තන්ගෙන් ඇහුවොත් මොනවද කරගත්තේ කියලා. මොනවද පින්වතුනි කරගත්තේ අපි? මොනවද කරගත්තේ අපි? සමහරෝ කියයි අපේ හාමුදුරුවනේ මම නොඑක් ආකාරයෙන් පින්කම් කරගත්තා. අපේ හාමුදුරුවනේ මම රුවන්වැලි මහා සෑය ගාවට ගිහිල්ලා අටපිරිකර මෙච්චරක් පූජා කරා. අපේ හාමුදුරුවනේ මම ධර්ම දාන පින්කම් මෙච්චරක් දීලා තියෙනවා කියලා සමහරෝ ඇත්තෝ කියයි. සමහරෝ කියයි අපේ හාමුදුරුවනේ මම තාම මේ වෙනකන් මුකුත් කරගත්තේ නැහැ. ඒ වුණාට අපේ හාමුදුරුවනේ මම හොඳට ඉගෙන ගත්තා. ඉගෙනගෙන හොඳට ගෙයක් හැදුවා. ගෙයක් හදලා හොඳට ලොකු ජොබ් එකක් කරා. ලොකු පශ්චාත්තාපයක් ලබා ගත්තා කියලා සමහරව ඇත්තෝ කියයි. පින්නතනි ඔය දේවල් වලින් මොකද්ද වඩාත්ම වැදගත් වෙන්නේ? මොකද්ද වැදගත්ම වෙන්නේ? පින්නතනි සද්ධර්මයේ දේශනා කරනකොට මගේ ඇත්තෝන්ට තේරෙනවා කියන්නේ මේ දේවල් වලට හයියෙන් කතා කරොත් විතරයි. නේද? එතකොට තමයි මට තේරෙන්නේ මම මේ දේශනා කරන ධර්මයේ මගේ ඇත්තන්ට තේරෙනවා. නැත්තම් මං හිතන්නේ ඔය කට්ටිය කතා කරන්නේ නැතුව ඔහේ හිටපුවම මේ කියන දේවල් ඔය කට්ටියන්ට තේරෙන්නේ නැහැ කියලා. ඒ නිසා පින්නතනේ
මේ පුංචි ජීවිතයේ මේ මහාන ජීවිතේට මමත් හරිම අලුත්. තාම මහා පරිමාණයෙන් පරිණත කෙනෙක් නෙමෙයි. තමාර තැන්වල මේ සද්ධර්මය වරදින්න පුළුවන්. ඒ නිසා මගේ අත්තන් කරන පුංචිම ඉල්ලීමක් තමයි බය වෙන්න එපා. ආමුදුරු අමාරුවේ වැටේ කියලා හිතන්නත් එපා. ආමුදුරුවනේ ආවල් තැන පොඩ්ඩක් වැරදි කියලා මගේ අත්තෝ කියන්න කමක් නැහැ. මගේ අතෝ එහෙම කිව්වොත් තමයි මේ සම්බුද්ධ ශාසනයේ චිරස්තයේ උදෙසා මට තව තවත් ධර්මයේ දේශනා කරන්න පුළුවන් ශක්තිය ධෛර්යය ලැබෙන්නේ. ඒ නිසා මම මේ සත්‍ය දේශනා කරලා ඉවර වෙලා ඔහේ පන්සලට ගිහිල්ලා ওই කට්ටියත් අහගෙන හිටියා මමත් දේශනා කරා. ඊට වඩා තේරෙන්නේ නැති යම්කිසි දෙයක් තියෙනවා නම් මේ සද්ධර්මයේ මැදදී යම්කිසි ප්‍රශ්නයක් මගේ අත්තන්ගේ හිතවලට ඇති වුණා නම් ඒ වෙලෙම පින්වතුනි අහන්න බය වෙන්න එපා. ඒ වෙලෙම අහන්න. මට ඒ වෙලේ උත්තර දෙන්න බැරි වුණොත් මම පන්සලට ගිහිල්ලා බණ පොත් తీරලා හරි හොයන ඔයකට ප්‍රශ්නේ උත්තරේ. ඒ නිසා මගේ අත ඔයදී කරොත් විතරයි මම බණ දාන්න ඉගෙන ගන්න. නේද අපේ හාමුදුරුවනේ? එහෙමයි. ඒ නිසා අවබෝධයෙන් මේ කියන බණ අහන්න. සත්‍යයෙන් අහන්න. කිච්චෝ මනුස්ස පටිලාභෝ දුර්ලභ බුද්ධ ශාසනයක උප්පත්තිය ලැබලා දුර්ලභ මනුසත් භවයක් මේ අපි ලබාගෙන තියෙන්නේ. මේ දුර්ලභ මනුසත් භවයේ ඇතුලේ මගේ අත්තන්ගෙන් මම ඇහුවොත් මගේ අත්තන්ට මොනවද තියෙන්නේ කියලා මොනවද තියෙන්නේ? මොනවද තියෙන්නේ පින්නතුනේ? මොනවද තියෙන්නේ? මොකොත් නැහැ. එහෙමද? මොකොත් නැද්ද? මොකොත් නැහැ. හැබැයි සමහරව ඇත්තෝ කියනවා මෙහෙම. පුත්තෝ මත්ති ධනම් මත්ති ඉතිබාලෝ විහංජතේ අත්තාහි අත්තනෝ නත්ති පුතෝ පුතෝ ධන. මට මෙච්චරක් ධනස්කන්ධය තියෙනවා. මට මෙච්චරක් ළමයි ඉන්නවා කියලා සමහරව ඇත්තෝ කියනවා. පින්නතුනි කොච්චරක් ධනස්කන්ධය තිබ්බත් ඇතිවිද තාවකාලික නිස්සාර ජීවිතයක ඇතිවිද පින්නතුනි? මද්දි තාත්තා උදේ ඉඳන් රැ වෙනකන් හම්බ කරලා ගේ ඇතුළට පිරෙව්වත් මදි නේද පින්නතුනි? අම්මයි තාත්තයි රැලි වෙනකන් වැඩ කරලා කොච්චර හම්බ කරලා ගෙදර ගෙනාවත් මදි. ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ සතර මහා භූතයන්ගෙන් අංග සම්පූර්ණ වෙච්ච දොරවල් 9කින් ඕජාව ගලන දෙතිස් මහා කුණප කොට්ටාසයකින් සම්පූර්ණ වෙච්ච ඔය කය කොච්චර පිනවන්න හැදුවත් පින්නතුනි වැඩක් නැහැ. ආය අනිත් පැත්ත හැරිලා බලනකොට ඕක ආයෙත් දුගද හඹනවා. නේද? ආපහු ආයෙත් දුගද හඹනවා. මගේ අත්තන්ට මම ඕකේ යථාර්ථය අවබෝධ කරලා දෙන්නම් මට පුළුවන් ආකාරයෙන්. පුංචි කාලේ ඉපදුනානේ අපේ. පුංචි කාලේ ඉපදිලා අම්මයි තාත්තයි හරි සෙනෙහසෙන් දයාවෙන් hina වෙවි මුළු ගමටම සැනකිලි දදා ගෙදරට එක්කගෙන ආවා. නේද? ගෙදරට මේකගෙන ආවා. පින්නතුනි ඒ වෙලේ හිතුවද යම්කිසි දවසක නැවතත් අඬාගෙන ඉස්පිරිතාලට යන්න ගමනක් තියෙනවා කියලා? හිතුවද? හිතුවේ නැහැ. తాවකාලික අස්තීර වූ මේ ලෝකයේ ඇතුලේ මහ පොළොවට පස් වෙලා යන අස්තීර නැති ජීවිතයකට අපි ඇලුම් කරා. නේද පින්නතුනි? අස්තීර වූ ජීවිතයකට ඔබත් මමත් ඇලිලා ජීවත් වුණා. එතනදී තෘෂ්ණාවක් ඇති වුණා. අනේ මගේ රත්තරන් පුතා. මගේ රත්තරන් පුතා වෙනුවෙන් කරන්න බැරි දෙයක් මට මේ ලෝක ධාතුව ඇතුලේ කොතනකවත් නැහැ. නේද පින්නතුනි? බුදුහාමුදුරුව ජීවමානව කාලයේදී තමන්ගේ ළමයා නැති වෙලා ඉඳි කවුද එක්කගෙන ආවේ? කවුද පින්නතුනේ එක්කගෙන ආවේ? කවුද? කිසాగෞතමීද? කිසాగෞතමීද? කියන්නකෝ. කවුද? කිසాగෞතමී. කිසాగෞතමිය වැළපි මගේ ළමයාට පණ අරන් දෙන්න කියලා කොතනකටද නොගිය පින්නතුනේ? නේද? අන්තිමේට ප්‍රඥාවන්තයෙක් කියනවා ඔය ළමයාට පණ දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා දෙවුරම් ලෙහෙරේ එතනට යන්න. නේද? එතනට යන්න.
අපේ බුදුහාමුදුරු හරි ප්‍රඥාවන්තයි. ඒ වෙලේ කිසాగෞතමීට කීවනම් ඔය මල කඳට පණ දෙන්න බෑ කියලා ඉවර වෙලා කිසాగෞතමීගේ පපුව තවත් දුකටපත් වෙන්න තිබ්බා. බුදුහාමුදුරු ප්‍රඥාවෙන් පිළිතුරක් දුන්නා. එහෙනම් කිසాగෞතමිය මට අබමිටක් අරන් ඇවිල්ලා දෙන්න මම ඔයාගේ ළමයාට පණ දෙන්නම්. හැබැයි මලමිනියක් තැම්පත් කරපු නැති මැරිච්ච නැති ගෙදරකින් අරගෙන එන්න. කිසాగෞතමී කල්පනා කරා. එහෙම ගන්න පුළුවන් නම් මගේ පුතාට පණ දෙන්න පුළුවන් අබමිටක් නෙපින්නතෝනේ. නේද? කොයි ගෙදරකටද ගියොත් අබමිටක් දෙන්නේ නැතේනේ. ගිහිල්ලා අබමිටක් අරගෙන ගිහිල්ලා පළවෙනි ගෙදරින් ඉල්ලුවා අබමිටක්. හැබැයි මට මේ ගෙදර මලගයක් වෙලා තියෙන්නද? නේද? මලගයක් වෙලා තියෙන්න බෑ. ඔහොම කිසాగෞතමී ඉල්ලුවා. හැම ගෙදරකම මැරිලා. නේද? හැම ගෙදරකම මැරිලා. කිසాగෞතමී සිහිය පිහිටවගෙන අන්තිමේට තමන්ගේ දරුවගේ මල කඳ එබලෙම බොහොම දාන කරලා දෙවුරමට ගියා. අන්න ඒ වගේ තමා පින්නතුනේ අද කාලේ අම්මයි තාත්තයි තමන්ගේ ළමයා වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. ඒ ඇයි සෙනෙහසට දරු සෙනෙහසට අම්මගේ තාත්තගේ හදවත ඇතුලේ තියෙන සෙනෙහස කියලා නිම කරන්න බෑ නේද? ඒ වුණාට පින්නතුනේ මේ ලෝක ධාතුව ඇතුලේ අපිට ඔය මොකදේ තිබ්බත් අපිට ඕන විදියට ඔය ජීවිත නඩත්තු කරගන්න බෑ. අපිට ඕන විදියට මේ ජීවිතේ හසුරව ගන්න බෑ. අපිට ඕන විදියට මේ ජීවිතේ පෝෂණය කරගන්න බෑ. පිටුතරි ඕන විදියට පෝෂණය කරගන්න පුළුවන් නම් ඔබටත් මටත් මේ හැමදේම උරුමයි නේද? දැන් මගේ අත්තන්ගෙන් මම අහන්නම්කෝ. පුංචි කාලේ ඉඳන් දුන්නේ මේ කයට පෝෂදායී ආහාරනේ අපි නේද? පෝෂදායී ආහාර දුන්නේ. මොන් ඇට කඩල පරිප්පු කියන දේවල් පෝෂදායී දේවල් දුන්නේ. පෝෂදායී දේවල් දීලා මගේ අත්තන්ට හම්බුන ඵලය මොකද්ද කියලා මම අහුවොත්. මොකක්ද හම්බෙලා තියෙන ඵලය? මොකද්ද පිටුතරි හම්බුන ඵලය? මම ඵලයක් කියන්නද? හම්බෙලා තියෙනවා මගේ අත්තෝ මේ ධර්ම දේශනාව අවසානයේ වෙනකොට නැගිටින්නේ අල්ලන්න පුළුවන් හැම තැනම අල්ලගෙන. නේද? ඔන්න ඕක තමයි එක ඵලයක්. ඇයි උජාරුවට මේක පෝෂණය කරන්නේ මේක හරි ශක්තිමත් වෙනවා මේක හරි පෝෂදායි මේක හරි ගුණදායි කියලා ගෙවුණු හැම තප්පරයක් මුළුල්ලේ අපි මේකට සැප දුන්නා නෑදෙව්වා සුවඳ ගැන්නුවා සැප පාසුවට සයනය කරා සැප පාසු විදිහට සයනය කරන්න ලොකු මන්දිර ගෙවල් හැදුවා ඒ වුණාට පින්නතුනේ ඔය දේවල් වලින් වැඩක් තියෙද වැඩක් නෑ අන්තිමේට ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ සතර මහා භූතයා දුරවල් ලැබෙකින් ඕජාව ගලලා මේ මහ පොළොවට පස් වෙලා යනවා. මගේ අත්තන්ගේ මම මෙහෙම අහන්නම්කෝ. පුංචි කාලේට වඩා ඔය අතපය හතර දැන් හුඟක් ශක්තිමත්ද? හයියිද දැන් ගොඩක්. කිලෝ 50ක් විතර දැන් එකපාර උස්සලා ගන්න පුළුවන්ද? බැහැ. ඇයි පුංචි කාලේ නම් පෝෂණය කරේ මේක එහෙනම් අපි. දැන් මගේ අත්තන්ගේ වයසක අපේ උපාසක අම්මලා තාත්තලා ඔය කකුල් දෙකෙන් කිලෝමීටර් 50ක් 60ක් පයි යන්න පුළුවන්ද පුංචි කාලේ වගේ? බෑ. අත් දෙකටම හැරමිටි දෙකක් ගන්න වෙලාවක් තියෙනවා. වැඩක් නෑ. දැන් මගේ අත්තෝ තරුණ කාලේ වගේ අපේ අත්තෝ හරි කැමතිනේ කොණ්ඩේ ඩයි කරන්න. නේ? සුදු වෙන කොණ්ඩේ ඩයි කරන්න හරි කැමතියි. කොච්චර ඩයි කරත් ඔක සුදු වෙන එක නවත්තන්න පුළුවන්ද? බෑ. එතකොට පින්නතුනේ මේ අස්තීර වූ ලෝක ධාතුව ඇතුලේ ඔබට මටත් මොනවද තියෙන්නේ? මේ අත් දෙක මගේ නෙමෙයි නං. මේ කකුල් දෙක මගේ නෙමෙයි නං. මේ ඇස් දෙක මගේ නෙමෙයි නං. මේ කතා කරන කට මගේ නෙමෙයි නං. මේ ශ්‍රවණය කරන කන මගේ නෙමෙයි නං. මේ අස්තීර වූ ලෝක ධාතුව ඇතුලේ ඔබට මටත් මොනවද තියෙන්නේ එතකොට? මොනවද තියෙන්නේ? පිටතොනේ ප්‍රඥාවන්තයා කියනවා මුළු ලෝකෙට මෙහෙන්න මෙන්න මෙහෙම නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං මේ අස්තීර වූ ලෝක ධාතු ඇතුලේ මගේ සරණකට ඉන්නවා නම් ඉන්නේ ලෝතුරා තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ විතරමයි.
මේ ලෝක ධාතුව ඇතුලේ මගේ සරණකට ඉන්නවා නම් ඉන්නේ ධර්ම රත්නේ විතරයි. මේ ලෝක ධාතුව ඇතුලේ මගේ දුක අහන්න කොයි වෙලාවක හරි ඉන්නවා නම් ඉන්නේ සංඝ රත්නේ විතරයි. නේද මේ තාත්තේ? ওই ටික විතරයි. ওই ටික විතරයි. මගේ ඇත්තෝ කොච්චර දහදුක් විඳ විඳා ළමයි පෝෂණය කරත් අන්තිම ගමනේ යනකොට මංජු සාවය ඇතුලේ උඩුගුරුව සයනේ වෙලා ඉන්නකොට ළමයි එද්ද යන්න ඔයාලත් එක්ක. එයිද? එන්නේ නැහැ පින්නතෝනේ. එන්නේ නැහැ. මගේ ඇත්තන්ට පිහිටට තියෙන බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නත්‍රයේ විතරයි. ඒ නිසා දුර්ලභ වූ මනුසත් භවයක් ලබාගත් ඔබ මේ දුර්ලභ වූ බුද්ධ ශාසනයේදීම මොකක් හරි ඵලයක් ලබා ගන්න. තථාගතයන් වහන්සේ කීවේ යාදිසං වපතේ බීජං තාදිසං හර්තේ ඵලං. යම් කිසි ඵලවත් වූ බීජයක් රෝපණය කරන්න කිව්වා. මගේ අත්තන්ගෙන් ඇහුවොත් දැන් මොකද්ද ඵලවත් වූ බීජය රෝපණය කරේ කියලා? මොකද්ද රෝපණය කරපු ඵලවත් වූ බීජය? මොකද්ද පින්නතේ? මොකද්ද දැන් මේ වෙනකොට රෝපණය කරලා තියෙන ඵලවත් වූ බීජය? මොකක්ද? අපේ ආන්දරේ තාම එහෙම එකක් රෝපණය කරලා නැහැ. එහෙමද? තාම රෝපණය කරලා නැද්ද? පින්නතෝනේ මේ ලෝක ධාතුව ඇතුලේ අපිට ඉන්න පුළුවන් ස්ථිර වූ කාලයක් තියෙනවා. මම නම් අවුරුදු 100ක් ජීවත් වෙනවා. එහෙම කියන කවුරු හරි ඉන්නවද? ඉන්නවද? නෑ. මේ ලෝක ධාතුව ඇතුලට ආවනම් සංසාරීක ගනුදෙනුවක් පියවලා කොයි වෙලාවෙද යන්නේ කොයි වෙලාවෙද එන්නේ කියලා අපි කවුරුත් දන්නේ නැහැ. එන්නෝ තේති එන තැන් නොකියති යන්නෝද යති යන තැන් නොකියති. මේක මගේ අත්තන්ගේ ජීවිතවලට හමු වෙලා ඇතිනේ නොඑක් බැඳීම් නේද? කවුද හිතුවේ මට මේ ආකාරයෙන් බැඳීමක් ලැබෙයි කියලා? කවුද හිතුවේ මට මේ කොහෙද ලංකාවේ කෙරවලින් මම කසාදයක් කරගන්නේ කියලා? පින්නතුනේ සංසාරීක ගනුදෙනුවක් පියවන්නයි ඔබටයි මටයි මේ හැමදේම හම්බෙන්නේ. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරේ මේ අස්තීර වූ ලෝක ධාතුව ඇතුලේ මේ ඇස් දෙකට දකින හැම දෙයක්ම නිත්‍ය වශයෙන් දැකලා ගන්න යන්න එපා. නිත්‍ය වශයෙන් දකින්න කිසිම දෙයක් නෑ අපිට මේ ලෝක ධාතුව ඇතුලේ. නේද? නිත්‍ය වශයෙන් දකින්න නෑ. යාදිසං වපතේ බීජං තාදිසං හර්තේ ඵලං. ඔය අස්තීර වූ ජීවිතවල යම් කිසි ඵලවත් වූ බීජයක් රෝපණය කරන්න තියෙනවා නම් තියෙන එකම එක බීජයයි ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුව මඩලින් දේශනා කරපු සද්ධර්මයේ නැමැති බීජය විතරයි. ඒ සද්ධර්මයේ නැමැති බීජය රෝපණය කරොත් මගේ අත්තන්ට ලබා ගන්න පුළුවන් ඵලය මොකක්ද? මොකක්ද පින්නතුනේ ඵලය? සද්ධර්මයේ නැමැති බීජය රෝපණය කරොත් ලබා ගන්න පුළුවන් ඵලය මොකද්ද? මොකද්ද? නිර්වාණය කියන ඵලය ලබා ගන්න පුළුවන්. පින්නතුනේ මම මගේ අත්තන්ගෙන් මේ ධර්ම දේශනා ප්‍රථමයෙන්ම පුංචි කාරුණික ඉල්ලීමක් ඉල්ලුවානේ නේද? තථාගතයන් වහන්සේ 45 වසක් තිස්සේ ශ්‍රී මුඛස්කන්ධයෙන් ධර්මස්කන්ධේ දේශනා කරන්න අප්‍රමාණ දුක්ඛන්දරාවක් වින්දා. ඒ කාව වෙනුවෙන්ද පින්නතුනේ? ජසෝදරා දේවිය වෙනුවෙන්ද? නෑ. රාහුල කුමාරයා වෙනුවෙන්ද? නෑ. ඒ කාව වෙනුවෙන්ද පින්නතුනේ? මේ ලෝක ධාතුව ඇතුලේ ජීවත් වෙන අපාදපා සිව්පා කියන සියලුම සත්වයෝ උදෙසා එහෙනම් පින්නතුනේ නැවතත් මම මතක් කරන්නේ මේ උත්තරීතර වූ සද්ධර්මයට අවනිගාවක් නොවන පරිදි සිත කය වචනය සංවර කරගෙන බොහෝම නිහඬව සද්ධර්මයේ ශ්‍රවණය කරනවා නේද? අහන්න බැරි නම් නිදාගත්තක් කමක් නැහැ. අහන ගොඩක් කට්ටිය ඉන්නවා නේද? එහෙනම් මගේ අම්මේ තාත්තේ බුදුහාමුදුරුවෝ දුකසේ පිහිටපු මේ බුද්ධ ශාසනයෙන් අපි හරි විදියට ඵලයක් ගන්න ඕනේ. දුර්ලභංච මනුස්සත්තා බුද්ධෝපාද දුර්ලභ. පින්නතනි බුදු කෙනෙකුගේ පහළ වීම හැමදාම වෙනවද? හැමදාම වෙනවද? හරිම කලාතුරකින් තමයි පින්නතනි බුදු කෙනෙක් පහළ වෙන්නේ. බලන්නකෝ. අපි කොච්චරනම් පිනක් කරලා තියෙන්නේ නැද්ද?
දුර්ලභ වූ බුද්ධ ශාසනයක් ඇතුලේ දුර්ලභ වූ මනුසත් භවයක් නේ පින්නතුනි ඔබත් මමත් මේ ලැබලා තියෙන්නේ නේද? දුර්ලභංච මනුස්සත්තම් බුද්ධපාද දුර්ලභෝ. දුර්ලභ වූ බුදු පියාණන් වහන්සේ නමක් පහළ වෙච්ච මේ දුර්ලභ වූ බුද්ධ ශාසනය ඇතුලේ අපි මේ උප්පත්තිය ලැබලා තියෙන්නේ. ඒ නිසා පින්නතුනි මේ ගෝර දුක්ඛිත සංසාර ගමනේ අපි නොඑක් ආකාරයේ උප්පත්තිය ලැබලා තියෙන්නේ නැතේ. යම් කිසි පෙර පිනකට බුදු පියාණන් වහන්සේගේ මේ දුර්ලභ වූ බුද්ධ ශාසනය ඇතුලේ අපිට උප්පත්තිය ලබන්න පිනක් තිබ්බා. අද ජීවමානව බුදුහාමුදුරුව අපේ දේශ නැති වුණා. හැම තැනකම බුදුහාමුදුරුව ජීවමානව දකින්න පුළුවන් තැන් තියෙනවා. මගේ ඇත්තොන්ගේ සිත්වල තියෙන දුක පන්සලට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ගාව කියලා නැද්ද පින්නතෝනේ? අනේ බුදුහාමුදුරුවෝනේ මට මෙහෙම දුකක් තියෙනවා කියා දෑතේ නළලේ තියාගෙන බුදුහාමුදුරුවන්ගේ පිළිම වහන්සේලා ගාවට ගිහිල්ලා මගේ ඇත්තෝ කියලා ඇති අඬා නේද පින්නතෝනේ? ඒ කියපු වාරයක් ගානේ මගේ ඇත්තන්ගේ සිත් නිවිලා යන්න ඇතේ. gedara තියෙන දහසක් ප්‍රශ්න මැද තියෙද්දි පන්සලට ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගේ බුදු පිළිමේ දකිද්දී මගේ ඇත්තන්ගේ සිත්වල නිකම්ම බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වෙන්න ඇතේ. ඒ පින්නතුනි මගේ ඇත්තන්ගේ සිත්වල තියෙන බුදුන් කෙරෙහි තියෙන සද්ධාව විතරමයි. බුදුන් කෙරෙහි තියෙන සද්ධාව විතරමයි. ඒ නිසා මගේ ඇත්තන්ට හැමදාම මේ දේ ලැබෙන්නේ නැහැ. මගේ අත හිතන්න එපා මේ දුර්ලභ වූ බුද්ධ ශාසනයක උප්පත්තිය ලැබලා මේ භවයෙන් නිරුද්ධ වෙලා ගිහිල්ලා ඊළඟ භවයේ ආයේ මනුසත් භවයක් ලැබෙයි කියලා හිතන්න නම් එපා. ඊළඟ භවයේ ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා පෙන්නතොනේ ලැබිලා තියෙන දේ උපරිම ප්‍රයෝජනය ගන්න. ලැබිලා තියෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. ආයේ ඔබට මට ලැබෙන්නේ නැහැ මේ අවස්ථාව. දුර්ලභංච බුද්ධපාද දුර්ලභෝ. දුර්ලභංච කන සම්පත්තේ. මොකද්ද පින්නතුනේ මේ කියන්නේ? මොකද්ද පින්නතුනේ දුර්ලභංච කන සම්පත්තේ කියන්නේ? මොකද්ද කියන්නේ එහෙම? දන්නේ නැද්ද? මේ සත්‍යධර්මයේ අහන්න අපි හරිම දුර්ලභයි. මේ මනුසත් භවයේ ලබාගත්තත් මදි මේක අපි නිසියාකාරව පෝෂණය කරන්න ඕනේ නේද? මේක අපිට ලේසි පහසු දෙයක් මේ කය පෝෂණය කරනවා කියන එක. ලේසිද පින්නතුනි මේක පෝෂණය කරන්න? ඈ? ලේසිද? පුංචි උදාහරණයක් ගන්නම්කෝ. මම මහාන ජීවිතේ මහලකු කාලයක් නෑ. මුල් පැවිදි කාලේ හිත හදා ගන්න ඕනේ කියලා රත්නපුරේ රත්ගංග ආරණ්‍ය සේනාසනේ තමයි වැඩ වාසය කරේ. මට තැනකදී පහළ වෙනවා මේ කය කොහොමද දකින්න ඕනේ? විනිවිද දකින්න ඕනේ කොහොමද කියලා. අන්දමේන මට හිතෙනවා මිනිහක් එම්බාම් කරන දිහා බලාගෙන ඉන්න ඕනේ කියලා. මගේ අතෝ දැකලා තියෙනවද? ඈ? දැකලා තියෙනවද? ඔය කට්ටිය ජීවිතුන් අතර ඉන්නකොට ඔබට ලස්සන ඇඳුම් අඳිනවනේ නේ. හොඳ ගුණදායි ආහාර දෙනවා. සුවඳවත් කරන්න සෙන් පවුඩර් ගහනවා. සබන් ගාලා හොඳට නාවනවා. පින්නතොනේ මම මල් ශාලාවට ගිහිල්ලා බලන් හිටියා. බලන් ඉන්නකොට කතුරු තියෙන රෙදි කපන කතුරු. ඔය රෙදි කපන කතුරෙන් මේ උගුර ගාවින් පොඩ්ඩක් හිල් කරනවා. හිල් කරලා අර මේගම පැත්තේ තියෙන මාළු කපන පිළි නේ දැකලා තියෙනවද? ඒ මාළු කපන පිළියකින් මෙතන උගුරු ගාවේ ඉඳන් පල්ලහැට එනකම් පලාගෙන එනවා දර ගාලා. රිදෙයිද අපිට එතකොට? ඈ? රිදෙයිද? රිදෙන්නේ. පින්නතුනේ කයේ තියෙන යථාර්ථය නෝනේ කියන්නේ. කපාගෙන ඇවිල්ලා ඉවර වෙලා දැන් ඕක ඇතුලේ තියෙනවනේ බඩවැල් තියෙනවා. එක කෑලි තියෙනවනේ. කිසිම හිතප්පුවක් නැතුව ගොයන් කපන්නා වගේ ඕක ඇතුලේ ඔක්කොම කපලා ගාලා උරේකට දෙනවා අරයන්ට. ගිලත් තැම්පත් කරගන්න. පින්නතොනේ හොඳම කාරණාව කියන්නේ ජීවතුන් අතර ඉදි මේකට ලස්සනට කන්න දුන්නා, ලස්සනට පෝෂණය කරා, ඔක්කොම කරා, ලස්සන ඇඳුම් ඇන්දෙව්වා. අන්තිමේට පොහොරුරේකින් අරගෙන අර වෙල්වල පොහොර වෙලා යන පිදුරු තියෙන්නේ. පිදුරු ටිකක් තමයි ඇඟ ඇතුළට
කොටලා එවන්නේ. ඒ පිදුරු ටිකක් ඇඟ ඇතුළට කොටලා ඉවර වෙලා අර ගෝණි මහාන කටුවක් අරගෙන මහනවා. මහලා ඉවර වෙලා මගේ ඇත්තෝ තෝරලා දෙන ලස්සන ඇඳුමක් අඳලා ඉවරලා ගෙදරට එවනවා. නේද? එහෙමනේ. ඒගොල්ල සමහරක් කට්ටිය නම් මලගෙවල් වලට ගිහිල්ලා කියනවා මැරිලත් තාම මූණේ පින් පාටයි කියලා. කියනවනේ. මැරිලත් තාම මූණේ පින් පාටයි කියලා. සමහර වැත්තෝ කියනවා මැරිලත් තාම දිව්‍ය රත් වීදෙනවා වගේ. මම මේ කන් දෙක ඇහිලා තියෙනවා එහෙම කියනවා. ඒ අර පෙට්ටිය වටේට බල්බ් වෙලක් දාලා දෙනවනේ. ඕක රතු පාට, නිල් පාට, තැඹිලි පාටපත් වෙද්දී මිනිහට ලයිට් එක වැටෙනවා. නේ? අපි මලගෙදරකට ගිහිල්ලා මොනවද පින්නතුනේ යෝගික දිහා බලාගෙන කරන්න ඕනේ? මොනවද පින්නතුනේ මෙනෙහි කරන්න ඕනේ? ඈ? අනිත්‍ය මෙනෙහි කරනවද අද? අද කාලේ අනිත්‍ය මෙනෙහි කරනවද? නෑ පින්නතුනේ. ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ සතර මහා භූතයන්ගෙන් සම්පූර්ණ වෙච්ච මේ කය ඇතුලේ තියෙන කිසිම දෙයක් අපි හරියට දකින්න අකමැති නේද? පිළිකුලක් විදියට දකින්න අපි අකමැති. පින්නතුනේ පිළිකුලක් විදියට දැක්කොත් තමයි මේකේ හරි විදියට යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන්. මේක පෝෂණය කරලා නොඑක් විදියට අප්‍රමාණ දුක් විඳලා මේක පෝෂණය කරලා අන්තිමේට පින්නතුනේ කය ඇතුළට එවන්නේ පිදුරු ගොඩක් නම් ඇතුළට දාලා ඉවරලා මොකක්ද උකේ තියෙන ඵලය? මොකක්ද තියෙන ඵලය? එකම එක ඵලයයි තියෙන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරපු සත්‍ය අවබෝධ කරගන්න එක විතරයි. අවසානට සඳහන් වෙනවා ගාථාවේ සද්ධර්මෝ පරම දුර්ලභෝ. නේද? සද්ධර්මෝ පරම දුර්ලභෝ. මගේ අන්තෝ අද යම් කිසි පිනක් කරලා තිබ්බා මේ දුර්ලභෝ සද්ධර්මය අහන්න. හැමෝටම මේ පින ලැබෙනවද පින්වතුනි? හැමෝටම පින ලැබෙන්නේ නැහැ. මගේ අන්තෝ අද පින් කරලා තිබ්බා තථාගතයන් වහන්සේ 45 වසක් තිස්ස ශ්‍රී මුඛස්කන්ධයෙන් දේශනා කොට වදාරන්නට යෙදුනා වූ උත්තරීතර සද්ධර්මයෙන් විතක් කෙටියෙන් නම් ශ්‍රවණය කරන්නට මගේ අත්තු පින් කරලා තිබ්බා නේද? පින් කරලා තිබ්බා. පින්වතුනි හැමෝටම ලැබෙන්නේ නැති දුර්ලභ වූ අවස්ථාවක් මගේ අත්තු මේ ගෙවෙන පුංචි කාලය දැමින් කරගන්නවා. එනිසා අදිෂ්ඨානයක් ඇති කරගන්න. දුර්ලභං බුද්ධෝපාද දුර්ලභං ච manussත්තං බුද්ධෝපාද දුර්ලභෝ දුර්ලභං ච කන සම්පatti සද්ධර්මෝ පරම දුර්ලභෝ. දුර්ලභ වූ කාරණා හතරක් මැදාද මම උප්පත්තිය ලැබලා ඉන්නේ. ඒ උප්පත්තිය ලැබපු දුර්ලභ වූ කාරණා හතරෙන් මම අද පරම දුර්ලභ වූ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. පරම දුර්ලභ වූ සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් මේ ඝෝර දුක්ඛිත සංසාර ගමනේ තරණය කරන්නට මේ බණපදයක් මගේ ජීවිතයට හේතු වේවා වාසනා වේවා කිය උත්තරීතර චේතනාව ඇති කරගෙන සාදුනාදයක් පවත්තමු. පින්නතුනි මම මේ පින්නතුන්ගේ පුංචි කාරණාවක් අහන්න. දැන් ජීවිතේ යම් කිසි අරමුණු ඇතිනේ අපිට නේද? සමහරුන්ට ඇති දහසක් අරමුණු ඇති ඔය සිත්වල. ඔය අරමුණු එකක්වත් හරි අපිට සඵල කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඈ? ආයෙත් නැවතත් එක්කෝ පෙරේතෙක් වෙලා හරි එක්කෝ නිරිසතෙක් වෙලා හරි තිරිසන් සතෙක් වෙලා හරි එක්කෝ මනුසත් භවයක් හරි ලබාගෙන ආයෙ මේකට එන්න වෙනවා. මේ අස්තීර වූ ලෝක ධාතු ඇතුලේ කිසිම කෙනෙක් බලාපොරොත්තු නම් තියාගන්න යන්න එපා. සදාකාලිකව බලාපොරොත්තු තියාගන්න යන්න එපා. ඇයි එහෙම කියන්නේ? මේ ජීවිතේටවත් ස්ථිරයි කියන දෙයක් නැති නතුනි. මේ ඉදිමේ නැති වෙලා යන්න පුළුවන්. මේ හුස්ම පොත ඉහළට ගද්දී මේ හුස්ම පොත පහළට දාගන්න මේ ප්‍රාණය නැති වෙන්න පුළුවන්. ඒ නිසා පින්නතුනි මේ අස්තීර ලෝක ධාතු ඇතුලේ ස්ථිරයි කියලා දෙයක් දකින්න ඔබටත් මටත් කොතනකවත් නැහැ. ස්ථිරයි කියලා දකින්න කිසිම දෙයක් නැත්නම් ලෝතුරා තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් දුකට හේතුව දුක නැති කිරීමේ මාර්ගය යන චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙන් සෝවාන් සකෘදාගාමි අනාගාමි
අරිහත් යන සතර මාර්ගඵල අවබෝධ වීමෙන් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා විසින් වැඩ නිවි සැනසී පැමිණවදාලෝ ජාතියක් නැති ජරාවක් නැති ව්‍යාධියක් නැති මරණයක් නැති සදාකාලික උතුම් වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට මගේ අත්තන්ට මෙපින් හේතු වේවා වාසනාව වේවා. පින්නතනේ සමහරුන්ගේ හිතවල මාන්නයක් ඇති වෙනවානේ නේද? මං අරයට වඩා උසයි, මම මෙයාට වඩා උසස්, මම මෙයාට වඩා ඉගෙනගෙන තියෙනවා, මම මෙයාට වඩා ලොකු ජොබ් එකක් කරන්නේ. එහෙම මාන්නය ඇති වෙලා තියෙනවනේ සමහර යත්තන්ට. මේ පෘථර්ජන ඔබටත් මටත් එහෙම ඇති වෙලා තියෙනවා. ඔය මාන්නයක් ඇති කරගෙන අදිමාන්නේන කුක්කටෝ කියන බුද්ධ වචනයට අනුව අදිමාන්නයක් ඇති කරගත්තොත් ඊළඟට මොකෙන්ද වෙන්නේ පින්නතෝනේ? මොකද වෙන්නේ? ඈ? මොකෙන්ද වෙන්නේ? වඳුරෙක් හරි බල්ලෙක් හරි වෙනවලු. අමලා තාත්තලා දන්නවා යන්නේ. නේ? ඒ වුණාට ඔය දේ දැන යම් කිසි තැනක අපේ හිතවල මාන්නයක් ඇති වුන්නේ නැද්ද? ඇති වුණේ නැද්ද? මේ අර දෙයකට උත්තර දුන්නා නම් මේ දෙයටත් දෙන්න ඕනේ. ඇති වුණේ නැද්ද? ඇති වුණා. පින්නතුනි පෘථර්ජන ඔබෙත් මගේ තේදී ඇති වෙනවමයි. ඒ නිසා පින්නතුනි යම් කිසි තැනක යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න යන්න එපා. නේද? මගේ අතෝ යම් කිසි දෙනෙකුට වතුර උගුරක් දුන්නොත් ආයේ දෙනාගෙන් ආයේ වතුර උගුරක් අපිට බලාපොරොත්තු වෙන්න යන්න එපා. දැන් මගේ අතෝ ටවුන් එකකට ගියපුවාම යාචක මිනිස්සුයෝ ඉන්නවානේ. නේ? නේද? යාචක මිනිස්සුයෝ ඉන්නවා. ඔය යාචක මිනිස්සුන්ට දැන් අම්මයි තව අල්ලපු ගෙදර ගෙනයි පොලේ යනකොට දැන් අල්ලපු ගෙදර නැන්ද වෙනවා යාචක මිනිස්සයන්ට රුපියල් 50 ඕකට දෙන්න එපා ඕක අරගෙන බොනවා කියලා අනිත් එක්කෙනා මොකද කියන්නේ? එහෙම කියන්නේ නැද්ද? කියනවා. පින්නතුනි ඌ ඒක අරගෙන බීවත් කමක් නැහැ, මරුණත් කමක් නැහැ. අපි දෙන්නේ සද්ධාවෙන්. යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න නම් යන්න එපා. බලාපොරොත්තු වුණොත් ඇති වෙන්නේම දුක විතරයි. ඇති වුණොත් ඇති වෙන්නේම දුක විතරයි. සමහරව ඇත්තෝ සමහරුන්ට දෙස් දෙවොල් තියනවානේ. නේ? දෙස් දෙවොල් තියන්නේ නැද්ද? මම පැහැදිලි කියන විදිහටම කියන්නම්කෝ. සමහර කට්ටිය රණ්ඩු වෙලා කියනවා ඔකුන් අපේ ඇස් ඉස්සරහමයි විඳවන්න ඕනේ කියලා. නේ? එහෙම කියන්නේ නැද්ද? ඔකුන් අපේ ඇස් ඉස්සරහම තමයි විඳවන්න ඕනේ. කියලා ඉවර වෙලා අය පොළොවේ අත ගහලා දෙස් දෙවොල් දෙන්නේ. නේ? පින්නතෝනේ ඔය කියපු වචනේ බරපතලක් නතුනෝනේ අපි කියන්නේ. ඔකුන් අපේ ඇස් ඉස්සරහම තමයි විඳවන්න ඕනේ කියන ඔය වචනේ බරපතල නැතුව සංසාරීක ගනුදෙනුවක් වශයෙන් පින්නතුනි නැවත භවයක් සකස් වෙලා ඇවිල්ලා ඔක විඳවන්නම වෙනවමයි. අද කාලේ පවුල් වල අසනීප දරුවෝ උපත්තිය ලැබලා තියෙනවනේ. නේ? ඇයි එදා කියවනේ ඔකුන් අපේ ඇස් ඉස්සරහම තමයි විඳවන්න ඕනේ කියලා කියපු නිසාම අන්නේ වචනය බලගත්තු වෙලා ඔකුන් අපේ ඇස් ඉස්සරහම විඳවන්න එතනටම සකස් වුණා. දැන් කවුද එතනද විඳවන්න පින්නතෝනේ? කවුද විඳවන්නේ? ඒ අසනීප දරුවද විඳවන්නේ? ඒ දෙමාපියෝ විඳවන්නේ. ඈ? දෙමාපියයි කියවනේ බාරේ. ඔකුන් අපේ ඇස් ඉස්සරහම තමයි විඳවන්න ඕනේ කියපු එක අති අරගෙන වචනේ බලවත් වෙලා සංසාරීක ගනුදෙනුවක් පියවන්න නැවතත් ඒක සකස් වුණා. ಜಾති වෛරක්කාරයෝ වගේ අන්තිමට උප්පත්තිය ලබනවා. පින්නතුනි මේ අස්තිරෝ ලෝක ධාතු ඇතුලේ කිසිම කෙනෙකුගේ හිතක් රිද්දන්න යන්න එපා. කිසිම කෙනෙකුගේ හිතක් රවට්ටන්න යන්න එපා. කිසිම කෙනෙකුට බොරුවට බලාපොරොත්තු දෙන්න යන්න එපා. ওই දේවල් පින්නතුනි පියවන්න වෙනවාමයි. අවසාන වශයෙන් මම කියන්නේ මේ ලෝක ධාතු ඇතුලේ ඔබටත් මටත් කියලා ස්ථීර වශයෙන් කිසිම දෙයක් නැහැ. ආවනම් යම් කිසි දවසක යන්නම වෙනවමයි. උප්පත්තිය ලැබුවනම් මරණය කියන ධර්මතාවයට මුහුණ දෙන්නම වෙනවාමයි. ඒ නිසා පින්නතුනේ මරණයට නොබියව මුහුණ දෙන්න නම් තථාගතයන් වහන්සේ දේශනා කරපු පරිදි සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් යන
සතර මාර්ගඵල අවබෝධ කරගෙන බයක් නැතුව උතුමෝ නිවනෙන් සැනසෙන්නට මගේ අත්තන්ට මේ පින් හේතු වේවා වාසනාව වේවා කියලා උත්තරීතර චේතනාව ඇති කරගෙන සාදුනාදයක් පවත්වමු. මේ සදාවන්ත බෙන්නතුන් අද මේ උත්තරීතර සද්ධර්මයේ දේශනාව ශ්‍රවණය කරන්නේ සුජීවත්ව වාසය කරන ඒ පීඑච් විජේරත්න පියාණන් හා පීඑච් රංජනී ලතා මෞතුමියට පින් පිණිසයි නේද? ඒ අම්මයි තාත්තයි ඉන්නනේ අද අපි බණ අහන්නේ නේද? පින්නතුනේ ඒ අම්මයි තාත්තයි කොච්චරනම් පින්වන්තද නේද? ඒ ළමයිගෙන් අද කාලේ විසි ආකාරයෙන් ගැරසලකුම් ලබන්න. පින්නතුනේ 2024 වර්ෂයේ අවසානයේදී වයඹ පළාතේ සංලේෂණයක් කරනවා. වැඩිහිටි නිවාස වයඹ පළාතේ මේ වෙනකොට තියෙනවා 2425ක්. මේ බණ අහන රටේ මේ බෞද්ධයෝ ජීවත් වෙන රටේ හැම තැනකම ආර්ය මහා සංගරුවන බණ කියන මේ රට ඇතුලේ වයඹ පළාතේ විතර 2425ක් වැඩිහිටි නිවාස. මොකටද පින්නතුනේ ඒවා? ඒ තැනට අපේ ළමයි අපි පත් කරගෙන නේද? අද මේ බණ අහන්න තැන එහෙමත් සුළු ප්‍රමාණයක් නේ ළමයි ඉන්නේ. නැත්නම් අපේ උපාසකම්මලා තාත්තලානේ බණ අහන්නේ. ළමයි මේ බණ අහන්න හරියට අකමැති. ඒ නිසා රත්තරන් අම්මේ තාත්තේ ඔය දන්න හරි පින්වන්තයි. දස මාසයක් තිස්සේ කුස ඇතුලේ තියාගෙන පස් ආකාරයකින් විලිරුදාව විදලා මේ ලෝකයට බිහි කරපෝ මගේ රත්තරන් අම්මාගේ රත්තරන් තාත්තාගේ පුතාලා දුවලා දෙකතු පහදා වෙලා අම්මගෙන් බීපු කිරි වලට ණය ගෙවන්න සූදානම් වෙනවා. අම්මටයි තාත්තටයි දෙන්න පුළුවන් උත්තරීතර දේම තමයි අද මේ ධර්ම දාණය පිණිස දෙන්න පුළුවන් ලොකුම දාණය තමයි ධර්ම දාණය. අද මෙතන මේ බණ අහන පිරිස ඔක්කොමලා එකතු වෙලා සාදුනාදයක් පවත්වනකොට අම්මටයි තාත්තටයි හරියට හිතේ සතුටක් ඇති වෙයි. අනේ අද අපේ දරුවෝ එකතු පහදා වෙලා අපි වෙනුවෙන් ජීව දාන්න පින්කමක් සූදානම් කරලා දේ ඇත්තන්ට බණ අහන්න තැනක් සලස්සලා දුන්නා. බණ අහන්න සලස්සලා දුන්න නිසා අද ඇතු කොම සාදුනාද පවත්වා අපිට පින් අනුමෝදන් කරනවා. ඒ නිසා රත්තරන් අම්මේ තාත්තේ හිත සතුටකටපත් කරගන්න මගේ අම්මයි තාත්තයි දහදුක් විඳලා පෝෂණය කරපු ඒ රත්තරන් දුවලා පුතාලාද අම්මයි තාත්තයි වෙනුවෙන් කරන්න පුළුවන් මේ බුද්ධ ශාසනේ උත්තරීතර වූ පින්කම අම්මයි තාත්තයි වෙනුවෙන් සිද්ධ කරනවා. මගේ රත්තරන් අම්මටයි තාත්තාටයි මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. ජාති දක්වා නිවන් දකිනාතුරු උතුම් අමාමා නිවනෙන් සැනසෙන්නට මෙපින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා කියන උත්තරීතර චේතනාව ඇති කරගෙන ඔක්කොමලා දැත නළලේ තියාගෙන සාදුනාදයක් පවත්වනවා. ඒ වගේම රත්තරන් අම්මාටයි තාත්තාටයි සප්ත මහා සාගරේ ජලදිදු ගාන්නට පරිවාර සේනාවක් ලැබේවා. කාන්තාරේ වැලිකට ගාන්නට පරිවාර සේනාවක් ලැබේවා. සප්ත මහා සාගරේ ජලදිදු ගාන්නට ජලතතාක පහළ වේවා. මගේ රත්තරන් අම්මාටයි තාත්තාටයි මේ දුර්ලභ වූ බුද්ධ ශාසනයේදීම උතුම් වූ අමාමහා නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට මෙපින් හේතු වේවා වාසනාව වේවා කියන උත්තරීතර චේතනාව ඇති කරගෙන සාදුනාදයක් පවත්වමු. මිට වසර 17කට පෙර මිය පරලොව ගිය ජේ කිරා පියතුමාටත් ඒ වගේම වසර 7කට පෙර මිය පරලොව ගිය පීඑච් කව්වම්මා මෑණියන්ටත් ඒ වගේම වසර 5කට පෙර මිය පරලොව ගිය පීඑච් සෙනවිරත්න පියතුමාටත් මෙපින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. යම් කිසි දුක්ඛිත ස්ථානයක උප්පත්තිය ලබා ඇත්තන් මේ උතුම් ධර්ම දාන පින්කමෙන් ජනිත වෙන්නට යෙදුනා වූ කුසල් ධර්මයන්ගේ බලයෙන්
ඒ සියලුම දුක්ඛිත ස්ථාන වලින් අත මිදලා සුඛිත මුදිත උතුම් වූ ආත්මයක් ලබාගෙන දෙවි මිනිස් කෙරවරුතුම වූ අමාමා නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට මෙපින් හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම දැනට සුජීවත්ව වාසය කරන ඒ රෝගාතුර තත්වයන්ගෙන් පසු වෙන නිලම්මා උපාසිකා මාතාවට මෙපින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. උත්තරීතර බුද්ධ ධම්ම සංඝයන ත්‍රිවිධ රත්නත්‍රේ ආනුභාවයෙන් නිදුක් නිරෝගී සුව සම්පත් ජීවිතයක් ගත කරන්නට මෙපින් හේතු වේවා වාසනාව වේවා කියලා චේතනාව ඇති කරගෙන සාදුනාදයක් පවත්වමු. අද දින උපන් දිනයේ සමරන පීයේ මාලනී කුසුමලතා මෞතුමියට මෙපින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා කියන උත්තරීතර චේතනාව ඇති කරගෙන සාදුනාදයක් පවත්වමු. හලේ පඳුරේ වංශ පරම්පරාවේ සියලුම ඥාති වර්ගයාට මෙපින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා කියන උත්තරීතර චේතනාව ඇති කරගෙන සාදුනාදයක් පවත්වමු. සියලුම දෙනාට උත්තරීතර බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නත්‍රේ ආශිර්වාදය ලැබේවා.